සියලු දෙනාට එතකොට අද අපේ ඇවිල්ලා ඉන්නේ අඹමල්තලාව ග්‍රාම නිලධාරී වශයෙන් අමල් කුෂිකර්ම උපදේශක මහත්තයාගේ කුඹුරට තමයි. එතකොට අපි අද මෙතන සිදු කරන්නේ පැරෂුට් වගාවක්. එතකොට අපි හැමෝම දන්නවා මහ කන්නේදී ලොකු ඇස්සෙන්නක් ලබා දෙනවා පැරෂුට් වගාවෙන්. පැරෂුට් වගාව කියන්නේ විශේෂයෙන්ම මාස් කන්නේදී අපිට අක්කරයකට බුසල් 150කට ආසන්න ප්‍රමාණයක්. ඒ කියන්නේ කිලෝ 3000කට ආසන්න ප්‍රමාණයක අස්වැන්නක් ගන්න පුළුවන් වගා ක්‍රමයක්. ඉතින් මේ වගා ක්‍රමයට අපිට උපකාර වෙන්නේ මෙන්න මේ කියන පැරෂුට් තැටිය. මේක ගත්තාම ඔයාලට බලන්න පුළුවන් මේක සිදුරු තියෙනවා 434ක ප්‍රමාණයක්. මේකෙදී අපිට මේ එක තැටියකට අපිට මඩ පොහොර ග්‍රෑම් 20ක් 30ක් අතර ප්‍රමාණයක් හා අපිට විතර වී ගන්නවා නම් විතර වී ග්‍රෑම් 40ක වගේ ප්‍රමාණයක් තමයි අපි මේ තැටියට එකතු කරන්නේ. මෙන්න මේ තැටි 400ක් 500ක් අතර ප්‍රමාණයකින් අපිට පුළුවන් අක්තරයකට ඕන දල සංඛ්‍යාව සපේ ගන්න. ඉතින් මේ වගා ක්‍රමය ගැන අපි ඉදිරියටත් කතා කරනවා අපිත් එක්ක එකතු වෙන්න. අපිට 10 වෙනුවට තව ආදේශයක් විදිහට අපිට මේ කර 10 පුච්චලා අපිට ගන්න පුළුවන්. ඒකෙන් ඇත්තටම අරකට වැඩිය අපිට ගොඩක් ප්‍රයෝජන තියෙනවා. එකක් තමයි දිලීරනාශක හැකියාව මේකට තියෙනවා. අපිට දිලීරනාශකයක් විදිහට අපිට මේක පාවිච්චි කරගන්න පුළුවන්. ඒත් එක්කම මේකේ පෝෂණයක් තියෙනවා. ඒතකොට අපි ගොයන් ගහ සාරවත් විදිහට වර්ධනයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ 10 එකතු කිරීමෙන්. ඉතින් මේ විදිහට අපේ ජොයි මහත්මයා එකතු කරනවා අපිට කර 10 ශ්‍රේෂ්ඨයට. ඉතාමත් පහසුවෙන් අපිට එකතු කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම 10 වලට වැඩිය ප්‍රයෝජන රාශියක් අපිට කර 10 එකතු කර ගැනීමෙන් ගන්න පුළුවන්. අපි කර 10 එකතු කරන් තියෙනවා. ඇත්තටම ගත්තාම විද්‍යානුකූලව මේකේ කර 10 වලින් ඇත්තටම මේ ශ්‍රේෂ්ඨයට එන දිලීර නාශනය කිරීමේ හැකියාවක් මේ කර 10 වලට තියෙනවා. ඒත් එකම පෝෂණ ගුණයක් කර 10 වල වැඩි 10 වලට වඩා. ඉතින් අපි මේ දෙක සංසන්දනය කිරීම තමයි අරකට අපි 10 සහ මේකට කර 10 එකතු කරගෙන තියෙන්නේ. අපි මේ කර 10 හෝ 10 එකතු කරගෙන අපි ඒක එකතු කරගන්නෙත් ඇත්තටම මේ අපි හදා ගන්නා ගොයම් පඳුරේ මුල් පද්ධතිය අපි දවස් ගාන හදිස්සියවත් වැඩි වුණොත් මුල් පද්ධතිය පොළොව හා සම්බන්ධ වීම වැළක්වා ගැනීමට තමයි අපි මේ දේ කරන්නේ. හදිස්සියවත් පොළොව හා සම්බන්ධ වුණොත් අපිට මේ පඳුරු අපි ශ්‍රේෂ්ඨයට එකතු කර ගැනීමේදී ගැලවීමේ අපහසුතාවයක් එනවා. ඉතින් අපි ඒක හින්දා තමයි අපි ගොඩාක් වෙලාවට අපි මේ 10 සහ කර 10 කියන එක අපි මේ තවාන මතු පිටට එකතු කරන්නේ. අපි ඊළඟට බලමු මේ තැටිය අතුරා ගත්තට පස්සේ අපි ඉස්සල්ලාම කරන්න ඕන දේ තමයි මඩ පොහොර මේකට එකතු කර ගැනීම. අපි තවන් තැටියට කොහොමද මඩ පොහොර එකතු කරගන්නේ කියන එක අපි බලමු. ඒකෙදිත් අපි සාමාන්‍යයෙන් මේ මම කලින් සඳහන් කළා වගේම මේක තවාන් තැටි එක සිදුරු 434ක ප්‍රමාණයක් තියෙනවා. මේ 434 ප්‍රමාණයට දල වශයෙන් අපි ග්‍රෑම් 10ක වගේ ග්‍රෑම් 30ක වගේ ප්‍රමාණයක් මේ තවාන් තැටියට අපි මඩ පොහොර එකතු කරගන්න ඕනේ. මේ තවාන් තැටියට එකතු කරන මඩ පොහොර ග්‍රෑම් 30 දී අපි මේ සෑම සිදුරකටම කැට දෙකක් හෝ දෙකක්වත් අවම වශයෙන් වැටෙන පරිදි තමයි අපි මඩ පොහොර එකතු කර ගැනීම කරන්නේ. අපිට මෙන්න මේ ආකාරයෙන් තවාන් තැටියට අපිට මඩ පොහොර එකතු කරගන්න පුළුවන්. මේ විදිහට ඉතාමත් පහසුවෙන් අපිට තවන් තැටියට මඩ පොහොර එකතු කරගන්න පුළුවන්. මේකෙදිත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අතන මඩ පොහොර ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. වැඩි වුණොත් සමහරක් වෙලාවට අපේ ගොයම් පඳුරේ මේ ගොයම් පඳුරට හානිදායී වෙන්න පුළුවන්. පොහොර සැරගතියත් එක්ක ඉතින් අපි ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. වැඩිපුර එකතු වෙන්නේ නැතුව උපරිම අපි මඩ පොහොර කැට දෙකක් වගේ ප්‍රමාණයක් තමයි තවන් තැටියට අපි එකතු කරගන්නේ. වැඩි වෙලා අපි පොහොර හානිදායී මට්ටමකට පත් කරගන්නේ නැහැ. ඒත් එකම අපි කතා කළ යුතු මාතෘකාවක් තියෙනවා. මේක මෙච්චර මේ පැරෂුට් වගාව කියන එක ගොඩාක් ප්‍රයෝජනවත් පහසුදායී ක්‍රමයක් වුණත් ගොවි මහත්තුරු මේකට නැඹුරු වීම යම් තාක් දුරට අඩු වෙලා තියෙනවා. ඒකට බලපාන ප්‍රධාන හේතු කාරණා ගොඩක් තියෙනවා. ඒවා අවම කරන විදිහට තමයි අපි මේ අද මේ තවාන සකසාගෙන තියෙන්නේ. එකක් තමයි තවාන සමහරක් වෙලාවට නිවැරදි ආකාරයෙන් සකස් කරගන්න බැරි වුණොත් අපි ඒ කියන්නේ දවස් 2-3කට කලින් බින් සැකසීම කරලා නැති වුණොත් එහෙම තවාන් තැටි අපිට මේ ශේෂ්ඨය හරියට පවත්වා ගන්න බෑ. තවානත් අපි හදා ගන්න ඕනේ. අඩි 3ක වගේ පරතරින් තවාන හදා ගන්න ඕනේ. ඒ කියන්නේ තවාන් තැටි දෙකක් අපි තිබ්බට පස්සේ දෙපැත්තේ අඟල් 6ක වගේ ප්‍රමාණයක් ඉඩ තියෙන්න ඕනේ. එහෙම තිබ්බොත් තමයි තවාන
තවාන් තැටිය නිවැරදිව අපිට මේ තවාන් උඩ නිසියාකාරව රඳව ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම තවාන් තැටි මෙහෙම අතුර ගත්තට පස්සේ අපි තවානට මඩ එකතු කර ගන්න ඕනේ. මඩ එකතු කර ගැනීමේදී වෙනත් ලියක් දෙකකින් අපි මඩ ගේන්න ගියොත් මේ වැඩ කටයුත්ත අපහසු වෙනවා. ඒ හින්දාත් ගොවි මහතුරු මේ ක්‍රමෙන් ඈත් වෙන්න පුළුවන්. ඉතින් ඒක අවම කරගන්නත් අපි මේ තවාන් දෙකක් අතර පරතරය අඩි 3ක වගේ පරතරයක් තියා ගන්නවා. එතකොට අපි වෙනත් ශේෂ්ත්‍රයකින් අපි මඩ ගේන්න ඕනේ මේ තවාන් දෙක අතර පරතරෙන් අපිට මඩ සපයා ගන්න පුළුවන් මේ තවාන් තැටියට. ඒකත් අපිට පහසු වෙනවා. ගොවි මහතුරුන් මේ ක්‍රම අනුගමනය කරොත් මේ පැරෂුට් වගාවෙන් ඈත් වෙන්නේ මේ වගාව දිගින් දිගටම කරගෙන යනවා. ඉතින් ඒකින්ද අපි මේ තවාන් දෙක අතර පරතරෙන් අපිට පුළුවන් මඩ සපයා ගන්න මේ තවාන් තැටියට. ඒත් එක්කම තවත් අපිට වෙන ගැටලුවක් තමයි ගොඩාක් වෙලාවට අපි මේක තවාන අපි සකසා ගත්තට පස්සේ අපි මේ හදිස්සියවත් මේ මාස් කන්නයක් මේ තියෙන්නේ වර්ෂාව ඇති වෙන්න පුළුවන්. වර්ෂාව ඇතිවීමේදී ගොඩාක් ගොවි මහතුරු මේ තවාන් තැටි වැසීමට පත්තර පිටු පීදුරු ඒත් එක්කම තවත් නොයෙකුත් දේවල් සාරි වගේ දේවල් පාවිච්චි කරනවා. නමුත් මේ දේවල් පාවිච්චි කිරීමේදී යම් අපහසුතා එන්න පුළුවන්. අපි පොලිතින් වගේ දෙයක් පාවිච්චි කරොත් ගොඩාක් වෙලාවට තවානට හානිදායක වෙන්න පුළුවන් උෂ්ණත්වයේ වැඩිවීමත් එක්ක. ඒත් එක්කම අපි සාරි වගේ දෙයක් පාවිච්චි කරොත් වර්ෂාව ඇති වුණොත් මේ සාරියත් එක්ක වතුර ඒත් අපේ තවන් තැටියට වැටිලා තවන් තැටියට හානිදායී වෙන්න පුළුවන්. තවන් තැටියේ පස් ටික ඉවත් වීම සිද්ධ වෙනවා, සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් මේකට වඩාත් පහසුම ක්‍රමවේදයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් භාවිතා කරන කවර පඩංගුවක් මේ වගේ ශේෂ්ත්‍රයකට පාවිච්චි කිරීමෙන් අපිට තවන් තැටි ඉතාමත් පහසුවෙන් වසා ගන්න පුළුවන්. අපේ තියෙන අත්දැකීම් එක ගත්තාම වඩා සාර්ථක ක්‍රමයක් විදිහට අපිට මේ කවර පඩංගු භාවිතා කිරීම ගන්න පුළුවන්. ඒකත් අපි අවශ්‍ය වෙලාවට පමණක් වර්ෂාව ඇති වෙන වෙලාවට පමණක් අපි සිද්ධ කර ගැනීම පහසු වෙනවා. දිගින් දිගටම අපි තියන්නේ නැහැ. දිගින් දිගටම තිබ්බොත් නැවතත් තවානට හානිදායී වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ක්‍රම පාවිච්චි කරලා අපි මේ තවාන් තැටි ටික ඉතාමත් පහසුවෙන් සපයාගෙන අපි සකසාගෙන මේ වගාව සාර්ථක කරගන්න පුළුවන්. ඇත්තටම ගත්තා මේ අක්කර දෙකක වගේ ප්‍රමාණයක අපි පැරෂුට් තැටි 1000ක වගේ ප්‍රමාණයක් තමයි මෙතන අපි සකස් කරගෙන තියෙන්නේ. මේ සකස් කර ගැනීමට තවාන සකස් කර ගැනීමට අපිට මාත් සමග තව එක් පුද්ගලෙක් වරුවකින් වගේ අපිට මේ පාත්ති ටික සකසා ගන්න පුළුවන් වුණා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අදත් වරුවකින් වගේ ප්‍රමාණයකින් මේකේ මඩ පොහොර ටික සහ මඩ එකතු කරලා බිත්තර එකතු කරලා වරුවකින් අවසන් කරගන්න. ඒ කියන්නේ එක දිනක් තුළදී මේ වැඩ කටයුතු සියල්ල අපිට අවසන් කරගන්න පුළුවන්. ඉතින් මේක පහසු වෙනවා. ගොඩාක් වෙලාවට අපි ගොවි මහතුරු ගොඩාක් වෙලාවට එකම රටාවට හුරු වෙලා තියෙන එකම විදියට වගා කරගෙන යන්න. මේක විශාල ප්‍රයෝජන ප්‍රමාණයකුත් තියෙනවා. ඒත් එකම වැඩි අස්වැන්නකුත් ගන්න පුළුවන්. පහසුවෙන් මේක කරගෙන යන්නත් පුළුවන්. මේකේ විවිධ පහසු ක්‍රම ගොවි මහතුරු හොයා ගන්න මීටත් වැඩිය. ඉතින් දිගින් දිගටම අපි මේ වගාවත් එක්ක ඉමු. වගාව සාර්ථක කරගමු. සාර්ථක කළා හොඳ අස්වැන්නකට යන් ඒකෙන් අපිට වී වගාව තව පියවරක් උඩට තියාගන්න පුළුවන් හැකියාව තිබෙනවා. ඉතින් අපි මේ පියවරේ ඉඳලා දිගින් දිගටම පියවර විදියට මේ පැරෂුට් වගාවේ වීඩියෝ ඔයාලත් එක්ක එකතු කරනවා. ඉතින් ඔයාලත් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මේකේ ප්‍රායෝගික දේවල් අපි ගොඩාක් වෙලාට කතා කරනවා ඔයාලත් එක්ක. තාක්ෂණය සහ ප්‍රායෝගික පැත්ත දෙකම කතා කරලා අපි මේක කරන්නේ පැරෂුට් වගාවක්. එතකොට අපි හැමෝම දන්නවා මහ කන්නේදී ලොකු අපි මේ ප්‍රදේශයේ මෙතන මේ තෝරගෙන තියෙන්නේ ඇත්තට මෙතුමාගේ පොඩිකත්තේම මේක ආදර්ශ වගාවක් විදිහට සිදු කරන්න. ඒකට අපිට මේක ප්‍රධාන පාරයිනේ තියෙන්නේ. ඒකට අපි හැමෝටම යන්නේන කට්ටියක් දකිනවා ආදර්ශ වගාවක් විදිහට මේක සිදු කරාම අපි මේ ගොවීන් අතර මේක ප්‍රචලිත කරන්න පුළුවන්. මම හිතන්නේ වගාව පිළිබඳ ලොකු අදහසක් තියෙනවා. මම හිතන්නේ එතුමටත් මේ ප්‍රදේශයෙන් බැහැරව රාජකාරී කටයුතු කරලා මේ ප්‍රදේශයට ඇවිල්ලා අද මේවා ආදර්ශ වගාව සිදු කරලා මම හිතන්නේ එතුමාගේ අදහස් ගොඩක් ඇති. මම ආරාධනා කර සිටිනවා කුෂිකර්ම ප්‍රදේශයේ අමල් මහත්තයාට මේ ගැන අදහසක් ප්‍රකාශ කරන විදිහට. සුබෝදෑසනක් සියලු දෙනාට. ඇත්තටම අපි ගසදමිස්ටත් ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වීම සම්බන්ධව. ඉතින් අපි අද කතා කරන්න යන්නේ කාලෝචිත මාතෘකාව මේ දිනවල අපේ මේ දිනවල තමයි ඇත්තටම ගත්තාම දිගාමඩුල ගත්තාම මුළු ලංකාව පුරා මේ දිනවල වී වගා ශේෂ්ත්‍රවල වැකිරීම් කටයුතු සිද්ධ වෙන කාලේ ඒකෙදිත් අපි පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා ඉන්නවා. මොකද අනිත් අයට අපි ආදර්ශයක් වෙන්න අපි වගාව මුලින් ආරම්භ කරලා අනිත් අයට මේක පහසුවෙන් අපිට හඳුන්වා දීමේ හැකියාවක් තමයි අපි ගන්නෙ. ඉතින් අද ඇත්තටම අපි පැරෂුට් තවානක් දාගන්නේ කොහොමද කියන මාතෘකාව යටතේ තමයි අද කතා කරන්නේ. ඉතින් ඇත්තටම ගත්තාම මේ පැරෂුට් කියන තැටි අපි උපයෝගී කරගෙන දින 12ක් විතර වී පඳුරක් අපි මේ පැරෂුට් තවානක හදාගෙන ඒ පඳුර අපි මේ ශේෂ්ත්‍රයට හඳුන්වා දීමක් තමයි කරන්නේ.
ඇත්තටම විශාල රාශි ගොඩාක් අපිට මේ පැරෂුට් වගාවෙන් ගන්න පුළුවන්. අපි දැන් කිව්වා වගේ. ඉතින් අපි පියවරෙන් පියවර කතා කරමු අපි මේ වැඩසටහන කොහොමද කරගෙන යන්නේ කියලා. ඉතින් ඇත්තටම අපි ඉස්සල්ලාම මේකට අපි දැන් අපි තවන් පාත්‍ය සකසා ගන්න ඕනේ. මේ ආකාරයට ඔයාලා දකින්න ඇති. ඉතින් අපි මේ තවන් පාත්‍ය සකසා ගන්න ඇත්තටම මේ පැරෂුට් පැටි දෙකක් තියන්න පුළුවන් ආකාරයේ අඩි 3ක් විතර පළල පාත්‍යයක් තමයි අපි ඉස්සලාම හදාගන්නේ. ඒක පාත්‍ය හදාගන්න කලින් අපි පාත්‍ය හදන්න දින දෙකකට වගේ පෙර ආතුව අපි බිම් සැකසීම් කටයුතු කරන්න ඕනේ. මූලික බිම් සැකසීම් කටයුතු කරලා දින දෙකකට විතර පස්සේ තමයි අපිට ඇත්තට මේ වගේ හොඳ තවාණක් හදාගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් අපි බිම් සැකසීම් කරපු දවසේම තවාණ හදාගන්න ගියොත් අපිට පාත්‍ය නිවැරදි ආකාරයෙන් හදාගන්න බැරි වෙනවා. ඉතින් ඒ විදිහට අපි දින දෙකකට පස්සේ තවාණ හදාගන්නවා. තවාණ හදාගෙන ඊට දිනකට පස්සේ වගේ තමයි අපි මේ තැටි එලලා අපි බීජ මේ තැටි වලට එකතු කරගන්නේ. ඒත් එක්කම අපි මේ පැරෂුට් වගාවේදී වාසි විදියට ගත්තාම අපිට විශාල වාසි ගොඩාක් ගන්න පුළුවන්. පළවෙනිම වාසිය විදියට අපිට ගන්න පුළුවන් අපි විශාල මුදලක් අපි වැය කරනවා බිත්තරවි ගැනීමේදී. එතකොට අපිට ඒක අර්ධයකට වගේ ප්‍රමාණයකට අවම කරගන්න මේ පැරෂුට් වගාවෙන් අපිට කරගන්න පුළුවන්. ඒත් එක්කම අපි සාමාන්‍යයෙන් අපි අක්කරයකට මඩ පොහොර කිලෝ 22ක වගේ ප්‍රමාණයක් ශ්‍රේෂ්ඨයට අපි එකතු කරනවා. ඒතකොට අක්කර දෙකක් වගේ නම් 44ක වගේ ප්‍රමාණයක් අපි ඒකත් අර්ධයකට වඩා වැඩි ප්‍රමාණයකට අවම කරගන්න මේ පැරෂුට් වගාවෙන් අපිට පුළුවන්. ඒත් එක්කම දැන් දිනෙන් දින ඔයාලා දන්නවා වකුගඩු රෝග වගේ දේවල් දිනෙන් දින පිළිකා වගේ දේවල් දිනෙන් දින උස්සන්න වෙනවා මේ අහිතකර ආහාර රටාව සහ මේ අහිතකර කෘෂි රසායනික පාවිච්චි කිරීමෙන් හින්දා. ඉතින් ඒ කෘෂි රසායනික විශේෂයෙන්ම අපි ගත්තාම වල් මර්ධනයට අපි යොදා ගන්න කෘෂි රසායන අපිට නවත්තන්න පුළුවන් මේ පැරෂුට් වගාව අපි සිද්ධ කිරීමෙන්. ඒත් එක්කම අපි දැන් මේ තියෙන ඇත්තටම ගත්තාම ශේෂ්ඨවල වතුර ප්‍රශ්නෙ ගොඩක් තියෙනවා. අපිට සීමාකාරී සාධකයක් වෙලා තියෙනවා ජලය කියන එක. ඉතින් මේ පැරෂුට් වගාවට අපි යමු වුණා නම් අපිට මේ වැඩි අවම වතුර ප්‍රමාණයකින් මේ වගාව ශේෂ්ඨයෙන් නඩත්තු කරගන්න පුළුවන්. ඒත් එකම ගත්තාම අපිට තියෙන කාල වකවානු අඩුවීමත් එක්ක අපිට වල් කුණු වෙන්න අපිට වැඩි අවස්ථාවක් දෙන්න බැරි වෙනවා ගොඩක් අවස්ථාවල. නමුත් අපිට මේ පැරෂුට් තවාන සෑදීමෙන් අපිට මූලික බිම් සැකසීම කරලා අපිට වැඩි කාලයක් අපිට ගන්න පුළුවන්. මේ වල් කුණු වෙන්න දෙන්න පුළුවන් කාලය අපිට වැඩියෙන් ගන්න පුළුවන්. එතකොට අපිට මේක ඉතාමත් පහසුවෙන් මේ වගාව සාර්ථකව අවසන් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ ප්‍රයෝජන රාශියක් අපිට පැරෂුට් වගාවෙන් ගන්න පුළුවන්. ඒත් එකම අපි පැරෂුට් වගාව මේ විදිහට තවාන සකසා ගත්තට පස්සේ අඩි 3ක විතර තවානක් අපි හදා ගන්නවා. ඊට පස්සේ පැරෂුට් පැටි දෙක ගානේ අපි මේ තවානේ උඩින් අපි සපයා ගන්නවා. අපි අසෝදමි ඊළඟට අපි බලමු මේ පැරෂුට් වගාවේ අපි කොහොමද අපි මේ පැරෂුට් පැටි ටික තියලා අපි ඊළඟට මොන වගේ දෙයක් මේකට අනුගමනය කරන්න ඕනේ. ඇත්තටම දැන් අපි අඩි 3 පාස්ලියක් තමයි හදා ගන්න ඕනේ. මොකද අපේ එක සැටියක දිග අඩි 2ක් සහ පළල එක අඩියක් තියෙනවා. එතකොට අපි මේ ආකාරයක සැටි ටික එලා ගත්තාම දික් අතර සැටි දෙක ගන්න එලා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට මේ වගේ මඩ යොදාගෙන මේ විදිහට මේ මඩ ඉවත් කර ගන්න ඕනේ. අපිට මෙන්න මේ සැටියේ මේ ප්‍රමාණය යනකම් මඩ ඉවත් කර ගන්න ඕනේ. මොකද එතකොට තමයි අපිට හොඳට දවස් 10න් 12න් මේ හොඳ පැල ප්‍රමාණයක් හොඳින් ගලවලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක දැක්කම මේ මඩ යොදන්න කලින් පැටි කියලා ඊට පස්සේ අපි මේ පැටියටම තමයි මඩ පොහොර ටික ඉහගන්නේ. ඉහළ ඉවර වෙලා තමයි මඩ යොදලා මේ උපකරණයේ ආධාරයෙන් මෙහෙම මඩ ටික ඉවත් කරලා පැටිය හොඳට සකසා ගන්න. ඊට පස්සේ තමයි අපි බිත්තර වී ඇත්තටම කණු කැපිච්ච බිත්තර වී. ඒ කියන්නේ අපි පැය 24ක් වතුර තියලා පැය 24ක් ගොඩ තිබිලා පැලවීම ආරම්භ වෙන බිත්තර වී තමයි මේකට යොදාගන්නේ. අපි මම හිතන්නේ ඒක ප්‍රායෝගිකව බලමු පැටියකට කොහොමද බිත්තර වී යොදාගන්නේ කියලා. හරි අපි ඊළඟට බලනවා මේ තැටියකට කොහොමද අපි ඉස්සලාම වී එකතු කරගන්නේ කොහොමද කියන එක තමයි දැන් කතා කරන්නේ. මම යශෝදමිස්ට ආරාධනා කරනවා අපි පැරෂුට් තැටියකට කොහොමද අපි බිත්තර වී එකතු කරගන්නේ කොහොමද කියලා. ඔයාලට දකින්න පුළුවන් දැන් තැටියකට කොහොමද අපි බිත්තර වී එකතු කරගන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි එක සිදුරකට මේ වගේ නාඩු බිත්තර වී පාවිච්චි කරනවා නම් අපිට මේ බීජ 3ක් වගේ ප්‍රමාණයක් 2ක් 3ක් අතර ප්‍රමාණයක් අපිට එකට සිදුරකට වැටෙන විදිහට තමයි අපි මේ එකතු කර ගැනීම කරගන්නේ. ඒත් එක්කම අපි යශෝදමිස් කලින් කතා කරා වගේම අපි පැය 24ක් හෝ 30ක් වගේ ප්‍රමාණයක් අපි වතුරේ තබපු වී තමයි ඊට පස්සේ අපි නැවත පැය
24ක් වගේ ප්‍රමාණයක් ගොඩ තියලා තමයි අපි මේ වී අරන් තියෙන. සාමාන්‍යයෙන් අපි ගොවි මහතුරු කතා කරන විදියට හකු පුපුරන අවස්ථාවේ තමයි මේ තියෙන්නේ අපි බිත්තර වී සපයාගෙන. ඉතින් මේ බිත්තර වී අපි පැරෂුට් ඇටියෙන් මෙන්න මේ ආකාරයෙන් එකතු කරගන්න පුළුවන්. අපි මේ පැරෂුට් ඇටියක් ගත්තාම ඇත්තටම සිදුරු 434ක වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒ සිදුරු 434ටම නිවැරදිව මෙන්න මේ විදිහට මේ අපි වී එකතු කරගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට සාර්ථක වගාවකට යන්න පුළුවන්. මේක අපිට තවදුරටත් පහසු කරගන්න අවශ්‍ය නම් අපිට දෙපැත්තෙන් ලීදයක් වගේ තියාගෙන ඉතාමත් ඉක්මනින් අපිට මේ බිත්තර වී එකතු කරගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. ඒත් එකම බිත්තර වී අපි එකතු කරාට පස්සේ මේ මිස් අපිට සම්බන්ධ වෙනවා වගේම අපිට මේ විදිහට අතින් පහසුවෙන් පිරිමැදීමෙන් අපිට පුළුවන් මේ බිත්තර වී සියල්ල මේ සිදුරු ඇතුළට යන විදිහට අතින් පිරිමැදීම අපි කරන්න ඕනේ. ඒකෙන් තමයි අපිට සාර්ථකව මේක අපි බිත්තර වී නාස්ති වීම අවම කරගන්න පුළුවන්. ඔයාලා දන්නවා කුරුල්ලන්ගේ එහෙම හානි එන්න පුළුවන් අපි බිත්තර වී මේ විදිහට එකතු කරාට පස්සේ මෙන්න මේ ආකාරයෙන් අපිට පහසුවෙන් අපිට පුළුවන් පැරෂුට් ඇටිය ඇතුළට බීජ ටික ඇතුල් කරගන්න. ඒත් එකම අපි කතා කරන්න ඕන ප්‍රධාන මාතෘකාවක් තමයි මෙන්න මේ වගේ පුරවරයක සාමාන්‍ය අම්පාර වගේ ගත්තාම අක්කරයකින් බුසල් 100ක වගේ අස්වැන්නක් තමයි අපි ගොවි මහත්තුරු ගන්නෙ. ඉතින් මේ වගේ පැරෂුට් වගාවට අපි යොමු වීමෙන් අපිට පුළුවන් ආර්ථිකයේ වාසි ගන්නවා වගේම අපිට වැඩි අස්වැන්නක් බුසල් 150ක් දක්වා වැඩි අස්වැන්නක් ගැනීමේ හැකියාවකුත් පැරෂුට් වගාවෙන් තියෙනවා. ඒකත් ඉතින් අපි ගොවි මහත්තයෙක් විදියට වාණිජ වගාවේදී ගොඩාක් වැදගත් වෙන දෙයක්. ඉතින් අපි ඊළඟට බලමු ඉදිරි ක්‍රියාවලිය අපි කොහොමද කරන්න කියලා.